අලුත් හයිපකායකක ටොප් ස්පීඩ් එකයි බිඳුවේ ඉඳන් 100ට යන වෙලාවයි කොහොමත් එළියට දානවා. හැබැයි අද අපි කතා කරන මේ යක්ෂයාගේ කිසිම දත්තයක් සමාගමින් තාම එළියට දීලා නැහැ. හරියට රහසිගත ඒලියන් ප්‍රොජෙක්ට් එකක් වගේ. ඉලක්කම් නැති වුණත් මේ X හැඩේ S2 දැක්කමයි පලාතම හොල්ලන V12 සද්ද ඇහුණමයි පිස්සු හැදෙනවා අනිවාර්යයි. මේක කාර් එකකට වඩා අභ්‍යවකාශයෙන් ආපු භයානක පිටසක්වල මෘගෙක්. අද ඔටෝ මාස්ටර් අපි කතා කරන්නේ දත්ත නැතුවත් මුළු ලෝකයක්ම පිස්සු වට්ටපු ඒ අභිරහස් යක්ෂයා අපෝලෝ ඊවෝ ගැන. අපෝලෝ කිව්වම මුලින්ම මතක් වෙන්නේ කැතයි කියලා ලෝකෙම බැනපු ඒත් අනිත් හැම සුපකායකක්ම පහු කරපු පැරණි ගම්පර්ට් අපෝලෝ එක. ඊට පස්සේ බැට්මෑන්ගේ කාර් එක වගේ පේන අපෝලෝ IE එක ආවා. ඒ යක්ෂ යුගයේ ඊළඟ අධීර විදියට වායුගති විද්‍යාව එයාරෝඩයිනමික්ස් උපරිමයටම පාවිච්චි කරලා තමයි මේ අපෝලෝ ඊවෝ එක හැදුවේ. මේක රියර් වියු මිරර් එකෙන් දැක්කොත් පාරේ යන ඕනම කෙනෙක්ගේ හදවත ගැහෙන වේගය එක පාරටම වැඩි වෙනවා. අද කාවලට ටර්බෝ බැටරි කෑලි හයි කරද්දි මේ යක්ෂයාගේ හදවතට දුන්නේ අමු naturally aspirated 6.3 liter V12 එන්ජිමක්. කිසිම බොරුවක් නැහැ. RPM 9000 වෙනකන් කෑගහන මේ එන්ජිමෙන් අශ්ව බල 780කට අධික බලයක් එළියට දෙනවා. දැවැන්ත එයාරෝඩයිනමික් ෆින්ස් යෝධ රියර් ස්පොයිලර් එකයි අර අමුතුම හැඩේ එක්සෝස් 3යි එක්ක මේක හරියට පිටසක් වලින් ආපු ප්‍රහාරක යානයක් වගේ. සම්පූර්ණයෙන්ම කාබන් ෆයිබර් වලින් හදපු මේකේ කාබන් සැකිල්ල චැසි එක හැදුවේ ලෝක ප්‍රකට HWA සමාගමෙන්. ඒ නිසා පාරට අලවලා තියන්න පුළුවන් උපරිම ඩවුන් ෆෝස් එකක් මේකට ලැබෙනවා. දොරවල් දෙක උඩට ඇරියම හරියට ගොදුරක් දැහැගන්න එන යෝධ මකරෙක් වගේ පේන මේ කාර් වලින් ලෝකෙටම තියෙන්නේ 14ක් විතරයි. මේ වගේ සුපිරි යකඩ හීන ගැන දැනගන්න ඕටෝමාස්ටර් SL අපේ YouTube channel එකයි FB page එකයි දැන්ම ෆලෝ කරලා තියාගන්න.